මම මේ ටික ස්පෙෂලි කියන්න කියලා හිතුවා. දේවල් 5ක් ගැන මට ඔයාලට කියන්න තියෙනවා. අපි ඒ ටික බලමු. ලොකු ඉෆෙක්ට් එකක් එක්සෑම් එක වෙලාවදී එනවා. මොකද ඔයා ඒ ප්‍රශ්න තමයි පේපර් එකේ හොයන්නේ. අන්තිම දවස් 21 ප්ලෑන් එකක් ඔයාලට ඕන නම් හදා ගන්න ඕන විදිය ගැන. Hello, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට ගොඩක් කාලෙක ඉඳලා වීඩියෝ එකක් ගේන්නේ. මේක මම ඇත්තටම මේ වීඩියෝ කරන්න නෙමෙයි හිටියේ. නෑ මුලින් කරන්න හිතාගෙන හිටියා. ඔයාලගේ එක්සෑම් නම් වල වීඩියෝ එකක්. ඊට පස්සේ දන්නේම නැතුව වැඩ ගොඩක් ආපු හින්දා ඒක කරන්න බැරි වුණා. දැන් මේකත්ම කරන්න නැතුව ඉන්න හරිලා ආපහු හිතුණා මේක ඔයාලට කියන්න ඕනේ කියලා. මම කලින් වීඩියෝස් වල ගොඩක් දේවල් කියලා තියෙනවා. ඒ උනාට මේ කරුණ ටික පොඩ්ඩක් පොයින්ට් අවුට් කරත් හොඳයි කියලා හිතුණා. හැබැයි මේ වීඩියෝ එකේ සවුන්ඩ්ස් මම දන්නේ නැහැ හොඳද කියලා. මොකද අපිට වහිනවා. මම මේ වෙලාවෙත් වීඩියෝ කරේ නැත්නම් සමහරට මට මේ වීඩියෝ එක කරන්න වෙලාවක් හොයාගන්න බැරි වෙයි. ඒ හින්දා මම දැන් මේ ටික කියලා ඉවරයක් කරන්න. මම හිතනවා ඔයාලා මේ දවස් ටික හොඳට වැඩ කරන්න ඇති කියලා. ඒ වගේම දැන් එක්සෑම් එකට ලෑස්ති වෙලා ඇති කියලා. ඉතින් එතන තියෙනවා කලින් ලෑස්තිුනේ නැහැ කියන එක නෙමෙයි. බයොලොජි වල නම් මොකක් හරි උත්තරයක් ඔයා දන්නේ නැත්නම් ඔයා දන්නේ නැහැ. අපහු තියරි හදන්න බෑනේ. පළවෙනි දේ තමයි මේක මම කියන්න ඕනේ. මොකද සමහරවිට ඔයාලට හිතනවා ඇති දැන් ගෝල් එකක් තියෙනවා මම මේ වැඩේ කරන්න ඕනේ. මම කොහොම හරි මෙඩිසින් යන්න ඕනේ නැත්නම් ඉන්ජිනියරින් යන්න ඕනේ මේ රිසල්ට් එකට යන්න ඕනේ. එහෙම ඔයාලට ටාගට් එකක් ඇති. හැබැයි ඔයා පටන් ගත්ත පරක් වෙලා. ඔයාලට දැන් හිතනවා ඇති වැඩ කරනකොට අපරාධ මට වෙලාව තිබුණා නම් මේ දේ මීට වඩා හොඳ කරන්න තිබුණා. අනිත් අය මට වඩා ගොඩක් හොඳ වැඩ කරලා තියෙනවා. ඉතින් මට දැන් එයාලව පාස් කරන්න බෑනේ. ඔය වගේ දේවල් හිතනවා ඇති. දැන් ඒව හිතන්න එපා. දැන් ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි දැන් කරන්න පුළුවන් උපරිමය කරන එක. හිතන්න ඔයාලට සතියක් වෙලාව තියෙනවා. ඒ සතිය ඇතුළත ඔයාලට කරන්න පුළුවන් උපරිම වැඩ ටික කරනවා නම් එක්සෑම් එකෙන් පස්සෙත් ඔයාලට නිකන් හිත නිදහසින් ඉන්න පුළුවන් නේ. මොකද ඔයාලට පුළුවන් උපරිමය කරනවා දැන්. අඩු ගානේ දැන් හරි ඔයා එහෙම කරනවා. ඒ හින්දා ලින් වෙච්ච දේවල් ගැන හිතන්න එපා. දැන් ඔයාලට පුළුවන් උපරිමය කරන්න. එක්සෑම් එක ගැනම කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික තමයි පළවෙනි එක. මේක කියන්න ඕනේ. එසේ ප්‍රශ්න තියෙනවානේ දැන් ඔන බයොලොජි වල එහෙම නම් මේ ගොඩක්ම බලපානවා. එසේ ප්‍රශ්න ඔයාලා ගෙස් කරපු ප්‍රශ්න බලලා ඇති. කොමඩි එකම ගානකට අපිට බලන්න අමාරුයි. එතකොට එහෙම ප්‍රශ්න ගෙස් කරලා බලන එක නිකන් එන්න පුළුවන් ඒවා. ඒක හොඳයි. හැබැයි ප්‍රශ්න තියෙන්නේ සමහර වෙලාවට දැන් අපි හිතමු මොකක් හරි ක්ලාස් එකක හරි මොකක් හරි කොහොම හරි ක්‍රමයකින් ඔයාලට ප්‍රශ්න ටිකක් ලැබෙනවා. ඔයා හිතනවා හරි මේ ටික විතරම මම බලන්න කියලා. පුදුම ප්‍රශ්න 5ක් විතරක් බලනවා කියලා. ඒ ප්‍රශ්න 5න් ආවොත් ඔයාලට ලියන්න පුළුවන්. ඒ ටික හරි නැත්තම් මොකද කරන්නේ? ඒ හින්දා ඔයා ලෑස්ති වෙන essay questions ගන්න වැඩි වෙන තරමට ඔයා safe zone එක තමයි ඉන්නේ. මම A level ලියපු අවුරුදු දෙකේ මගේ first year එකේ මම එහෙම guess කරපු ප්‍රශ්න ටිකට හොඳටම ලෑස්තිලා ගියා. ඒ කියන්නේ ඒ ටික ආවොත් මට හොඳටම ලියන්න පුළුවන්. හැබැයි ඒ ටිකෙන් එකක්වත් ආවේ නැහැ. ඒනට වඩා ලියන්න පුළුවන් ඒවා තිබුණා. ඊට පස්සේ මම second year එකේ එහෙම නැත්නම් තව ටිකක් වැඩිපුර ප්‍රශ්න ටික ලෑස්තිලා ගියා. ඒ කියන්නේ සිලබස් එකේ කොහෙන් ඇහුවත් මොන ප්‍රශ්න ආවත් උපරිම ලකුණු ගන්න ලියන්න පුළුවන් කියන නෙමෙයි. එක රචනා ප්‍රශ්නට ඔයාලට ලියන්න පුළුවන් ගාණක් තියෙනවානේ. ඒ ප්‍රමාණය චුට්ටු වැඩි කරගන්න. මම ගෙස් කරපු ප්‍රශ්න තිබුණාට මම ඒ ටික විතරක් නෙවෙයි ලෑස්ති වුණේ. මම තව ප්‍රශ්න ලෑස්ති වෙච්ච තිබුණ හින්දා ඒ වගේ ප්‍රශ්න අතන තිබුණ හින්දා ලියන්න පුළුවන් වුණා. තව දෙයක් ගොඩක් වෙලාවට ඔයාලට එක්සෑම් එකට කලින් දවසේ කවුරුවත් එවනවා බලන්න එපා මම කියන්නේ. ඒකම ඔයාගේ යාළුවෙක් හරිය නැත්නම් ක්ලාස් එකකින් හරි අන්තිම මොහොතේ ප්‍රශ්න ටිකක් දෙනවා කියලා. අන්තිම මොහොතේ essay ප්‍රශ්න හරි මොන හරි කවුරු හරි ඔයාලට කියනවා කියලා. මම කියන්නේ ඒ වගේ ફોකස් කරන්න එපා. මොකද මට නම් හිතන්නේ ඒ වගේ ફોකස් කරන එක හොඳ නෑ. හේතුව එක්සෑම් එක කිට්ටු වෙනකොට ඔයාලා කලබලයි. ඉතින් අන්තිම මොහොතේ ඔයාලගේ ඔළුවට දැන් මොකක් හරි essay එකක් එනවා නම් හරි. දැන් කවුරු හරි කියනවා මේක තමයි එක්සෑම් එකට එන්නේ. මෙන්න මේ ටික එනවා කියලා මෙන්න මෙයා කිව්වා. ඉතින් ඔයා දැන් ඒ ප්‍රශ්න ටික අන්තිම මොහොතේ බලනවා. ඔයා කලින් එක්සෑම් එකට කලින් දවසේ වැඩ කරන්න ඕන විදිය ගැන පිළිවෙලක් හදාගෙන තිබ්බේ. දැන් ඒ ටික ඔක්කොම පැත්තකට දාලා වැදගත් ඔය දැන් අන්තිම මොහොතේ බලන්න තියෙන පොයින්ට්ස් තියෙනවනේ. අර විටමින් වගුව, ඔය එකේ පූර්ණතාවල ලක්ෂණ, ඔය වගේ සාමාන්‍යයෙන් අන්තිම වෙලාවේ බලන්න ඕනේ. කලින් බලන්න ඕනේ මං කියන්නේ අන්තිම වෙලාවේ රිවයිස් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ ටික බලන්න නැතුව දැන් ඔයා අර අන්තිම මොහොතේ ආපු essay ප්‍රශ්න බලනවා.
දැන් වැරදිලාවත් ওই ප්‍රශ්නේ ආවේ නැත්තම් ගොඩක් වෙලාවට එහෙම කියන ඒවා එන්ටින් chance එක අඩුයි. ඒ ප්‍රශ්න එක්සෑම් එකට ආවේ නැත්තම් අකින් ලොකු ඉෆෙක්ට් එකක් එක්සෑම් එක වෙලාවදී එනවා. මොකද ඔයා ඒ ප්‍රශ්නේ තමයි පේපර් එකේ හොයන්නේ. මොනවා හිතන් ගියත් ඒක ඔටෝ වෙන දෙයක්. ඔයා මොකක් හරි එකක් බලාපොරොත්තු වෙන යනවා නම් මුලින්ම ඔයා හොයන්නේ මේ ප්‍රශ්නේ තියනවාද කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ තිබුණ නැතත් සමහර විට අනිත් ප්‍රශ්න වලට ඔයා කලින් ලෑස්ති වෙලා තිබුණත් ඒ වෙලාවේ අර එන ඩිසපොයින්ට්මන්ට් එකත් එක්ක චුට්ටක් අවුල්යි. ඉතින් ඒ වගේ දේවල් එක්සෑම් එකට ගොඩක් බලපානවා. ඒ හින්දා මම නම් කියන්නේ අන්තිම මොහොතේ එහෙම කවුරුත් එවන ප්‍රශ්න එහෙම කරන්න එපා කියලා. මම අහලා තියෙනවා ෆිසික්ස් එහෙමනම් ගොඩක් වෙලාවට ක්ලාසස් වලින් අන්තිම මොහොතේ වෙන පේපර්ස් නැත්නම් යාළුවෝ හොයාගත්තේ මාරු කරගෙන කරනවා. ඒ වුණාට ඒ වගේ පේපර් එකක් අමාරු වුණොත් ඔයා ඒ වෙලාවට මානසිකව වැටෙන හින්දා එක්සෑම් එක වෙලාවෙත් ඔයාලට හරියට කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් එතන තියෙනවා කලින් ලෑස්තිුනේ නැහැ කියන එක නෙමෙයි. අන්තිම මොහොතේ ඔයා කලබල වෙන එක. නැත්නම් මොකක් හරි හේතුවක් නිසා ඔයා ඒ වෙලාවේ ඔළුව අවුල් කරගත්තොත් ඉවරයි. ඔයා අවුරුදු ගාණක් එච්ච මහන්සි ඉවරයි. ඒ හින්දා ඒක ගැන පොඩ්ඩක් හිතන්න, චුට්ටක් හරිස්සමෙන් වැඩ කරන්න. එක්සෑම් එක වෙලාවේදී පේපර් එක අතට ගත්තට පස්සේ ඔයාලට මොනවා හිතුවත් පේපර් නවත්තන්න බෑ. මට ෆස්ට් එකේ ෆිසික්ස් සෙකන්ඩ් පාර්ට් එක ගත්තට පස්සේ මට ඇත්තටම පේපර් එක ආපහු බාර දීලා එන්න තරම් හිතුණා. මොකද මට ඒක එසේ පේපර් ගොඩක් අමාරුයි. දැන් ඔයාලා කරලා තිනේ. ඔයාලට ඒක ලේසි ඇට සමහර විට. ඉතින් එහෙම තමයි වෙන්න ඕනේ. එහෙමනම් හොඳයි. කාණි මට ඒ පේපර් එකේ වෙලාවේ අමාරුයි. කොහොමත් පාස් පේපර් එකක් කරනවා වගේ නෙමෙයි. ඔයාගේ ඇට් එක්සෑම් පේපර් එක අතට ආවම ඒක වෙනම දෙයක්. ඒක වෙනම ෆීලිං එකක්. මොකද ඒක ඔයාගේ ඇට් එක්සෑම් නිසා. ඉතින් කොහොම හරි මට දැන් පේපර් එක අමාරුයි. දැන් මම විනාඩි 10ක් විතරම කල්පනා කර හිටියේ මම මොන ප්‍රශ්නද කරන්නේ, මම මේක කරනවද, මට මේක කරන්න පුළුවන්ද, අපරාධ මට උඩට ලෑස්ති වෙන්න තිබ්බා. ඒ වගේ ගොඩක් දේවල් ඒ පොඩි වෙලාවකට හිතුණා. ඉතින් ඊට පස්සේ ආපහු ඉන්න දැන් මේක මෙහෙම හිතියොත් බෑ වෙලාව මදි වෙනවා. ඉතින් එහෙම කරොත් එක්සෑම් එක ඉවර වුණාට පස්සේ මම මොකද කියන්නේ? මට ඒ වෙලාවේ පේපර් එක දෙන්න හරි මොකක් හරි කරොත් මම ඒ වෙලාවේ අත්හැරියොත් මට ඒ වෙලාවේ ඒකෙන් නිදහස් වුණා කියන එක දැනනට එක්සෑම් එක ඉවර වෙලා විතරවට පස්සේ ඊට පස්සේ ලකුණු වෙනකම් බලන් ඉන්නකොට මොකද වෙන්නේ? එතකොට වැඩි හිතෙන අපරාධ මට ඒ වෙලාවේ වැඩක් කරන්න තිබුණානේ කියලා. ෆිසික්ස් කියන්නේ බයෝ වගේ එකක් නෙමෙයි. කෙමිස්ට්‍රිත් එහෙමයි. ඔයාට එක්සෑම් එක වෙලාවේ ඔයා දැනගෙන ඉන්න දේවල් වලින් තව දේවල් හදා ගන්න පුළුවන්. බයොලොජි වල නම් මොකක් හරි උත්තරයක් ඔයා දන්නේ නැත්නම් ඔයා දන්නේ නැහැ. අපහු තියරි හදන්න බෑනේ. ඒ වුණාට අර දෙකේ ඔයාලට try කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ හින්දා එක්සෑම් එක වෙලාවේ ලොකු දෙයක් කරන්න තියෙනවා බයොලොජි වලටයි ෆිසික්ස් වලටයි. ඒ නිසා මතක තියාගන්න පේපර් එක අතට ගත්තට පස්සේ මොනවා හිතුණත් ලියලා ඉවර කරලා නිසා නවත්තන්න එපා. හරිනේ? ඒක හොඳට මතක තියාගන්න. මොකද සමහර වෙලාවට කියන්නේ මොනවා හරි හිතලාට ඒ වෙලාවේ වම් ફોකස් එක නැතිනම් ඔක්කොම ඉවරයි. ඔයාගේ අවුරුදු 2-3ක මහන්සිය ඔක්කොම ඉවරයි. ඒ හින්දා හැම වෙන දෙන්න එපා. සමහරට ඒ වෙලාවට හිතෙන්නේ නැහැ මම සෙකන්ඩ් ෂයි එකක් කරනවා, මම එතකොට හොඳට කරනවා, තව ෂයි දෙකක් තියෙනවා, කමක් නැහැනේ. ඔය වගේ දේවල් ඔලුවට එන්න දෙන්න එපා. හොඳට ફોකස් කරලා තියාගන්න try කරන්න. සමහරට ඔයාලට හිතේ එක්සෑම් එක වෙලාවට ඔය වගේ දේවල් හිතනවද කියලා. එහෙම වෙන්න පුළුවන්. මෙහෙම බලන්නකෝ සමහර විට ඔයාලා මේ කියන දේ ලෑස්ති වෙන්නේ නැත්නම් ඔයාලට ඒ වගේ දෙයක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙයි. මම ප්‍රාර්ථනා කරන හැම වෙලෙම එපා කියලා. මොකද ඒක හොඳ දෙයක් නෙමෙයි. ඊළඟට එක්සෑම් එකට කලින් දවසේ ගොඩක් වැඩ කරන්න යන්න එපා. ඒ කියන්නේ 10-11 නිකන් නිදිමරාගෙන වැඩ කරන්න නම් කීයටවත් එපා. සාමාන්‍යයෙන් එක්සෑම් කිට්ටු වෙන්න ඔයා දැන් තව දවස් තියෙනවනේ එක්සෑම් එකට. දැන් වැඩ කරන්න ඕනේ එක්සෑම් එක කිට්ටු වෙනකොට නිදහස් වෙන්න පුළුවන් විදිහට. නිදහස් වෙනවා කියන්නේ ඔයාගේ වැඩ ඉවර වෙනවා කියන එක නෙමෙයි. එක්සෑම් එකට කොච්චර කල් දුන්නත් අපිට මාත් තව අවුරුද්දක් දුන්නත් ඔයාට එක්සෑම් එක කලින් ඉවර කරන්න බැරි වැඩ ටිකක් හැමදාම ඉතුරු වෙනවා. ඒ හින්දා දැන් වැඩ කරන්න ඒකට එක්සෑම් එකට කලින් දවසේම නිදිමරන්න තියාගන්න එපා. එදාට පුළුවන් තරම් රිලැක්ස් එකේ ඉන්නවා කියන්නේ. රිලැක්ස් වෙනවා කියන්නේ පාඩම් කරනවා කියන එක නෙමෙයි. ඔළුව නිදහසේ තියාගන්න ඕනේ. අනිත් එක එදාට හොඳට නිදා ගන්න. මොකද හොඳට නිදා ගන්නත් එක්සෑම් එකට ගියොත් මම කියන්න ඕනේ නැහැ එතකොට වෙන දේ. කැමති නම් රිවිෂන් ක්ලාස් එක පේපර් එකට එහෙම කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි මොකද්ද වෙන්නේ කියලා.
ඊළඟට එක්සෑම් කිට්ටු මුලාම කරන්න ඕන තව දෙයක් තමයි අන්තිම දවසේ වෙනකන් ක්ලාස් යන්න එපා. කොහොමද ක්ලාසස් සතියකට විතර කලින් නවත්තන්න ඕනනේ. ඒක නීතිමය විදිහටත් එහෙම කරනවා. ඒ වුණාට දැන් ඉතින් ඔන්ලයින් ක්‍රම තියෙනවා, YouTube එකේ තියෙනවා, ඔය වගේ ක්ලාසස් කරන්න ඕන තරම් ක්‍රම තියෙනවානේ. ඉතින් සමහරට ඔයාලා නිවාඩු හම්බ වෙන්නේ නැති වෙයි. ඒත් මම නම් කියන්නේ පුළුවන් නම් අන්තිම සති දෙකේ විතර නැත්නම් අන්තිම මාසෙ වෙනත් කමක් නැහැ. ඔයාලා තනියම වැඩ කරනවා නම් ඒක එක එකනට අනුව වෙනස් වෙනවා. සමහර අයට එහෙම තනියම වැඩ කරනවා නම් වැඩක් කෙරෙන්න නැති වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් සාමාන්‍යයෙන් ඔය කරගෙන ගිය පිළිවෙල කරන්න. මට නම් ඒත් හිතන්නේ අන්තිම දවස් ටිකේ ඔයා කරන්න ඕනේ. ඔයා දැන්ට කවර් කරලා තියෙන මොනවද? තාම මොනවද කරන්න ඕනේ? තනියම පේපර් එකක් කරලා බලන්න. ඒ වගේ පේපර් එකක් කරනකොට මොනවද හිතෙන්නේ? මට මේක මැනේජ් කරගන්න පුළුවන් වේද? ඔයත් එක්ක තනියම ටිකක් වැඩ කරා නම් හොඳයි කියලා මට හිතෙන්නේ. අන්තිම දවස් ටිකේ මට නම් එහෙම තමයි හරි ගියේ. ඒ කියන්නේ මම එක්සෑම් කිට්ටු කරලා ක්ලාසස් ඔක්කොම නැවැත්තුවා. ඒ කියන්නේ එහෙම මට තනියම කරලා බලන්න මට මේක පුළුවන්ද? නැත්නම් ක්ලාස් යනවා කියලා කියන්නේ ඔයාලා නිකන් හරිම බිසි නේ. ඒකට ඔයාලා විදහාසේ හිතන්න වෙලාවක් වෙන්නේ නැහැ. ඒ හින්දා එක්සෑම් කිට්ටු වෙලා හරි එහෙම චුට්ටක් පොඩ්ඩක් වෙලාවක් අරන් බලන්න. දැන් ඔයා කරලා තියෙන මොනවද? එහෙම පොඩ්ඩක් නිදහසේ හිතලා බලන්න. ඔයා දැන්ට කරලා තියෙන මොනවද? වර්තමාන මොනවද කරන්න තියෙන්නේ? ඒක බලන්න. ඔයා දැන් ඉන්න මට්ටමින් ඔයාලට කරන්න පුළුවන් උපරිමයට යන්න. කලින් කරපු ඒවා ගැන හිතන්න එපා. පළවෙනි දේ තමයි දැන් ඔයා ඉන්නේ කොතනද? එතන ඉඳන් උපරිමය කරන්න. අන්තිම මොහොතේ එක එසේ ප්‍රශ්නයක් දෙකක් ගැන ફોකස් කරන්නේ නැතුව ඕවරෝල් ඔයා කලින් ප්ලෑන් කරගෙන ගියපු විදිහටම වැඩ ටික කරන්න. අන්තිම මොහොතේ එහෙම වෙන අය කියන දේවල් නිසා කලබල වෙලා ඔයාගේ ප්ලෑන් එක වෙනස් කරන්න යන්න එපා. එක්සෑම් එක වෙලාවේදී ආපහු හැරෙන්න බෑ. එක්සෑම් පේපර් එක අතට ගත්තොත් ඒක හොඳටම ඒ වෙනකොට ඔයා පාඩම් කරලා තියෙන ටිකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න හොඳටම ලියලා මිසක් පේපර් එක අතට ගත්තට පස්සේ ඔයාට ආපහු හැරෙන්න බෑ. ඒ හින්දා ඔයා පාඩම් කරලා තියෙන ටිකෙන් ඔයා දන්න දේවල් ටිකෙන් ඒ වෙලාව ඇතුළත පොඩි වෙලාවක් හම්බෙන්නේ. ඒක දන්නේම නැතුව ගෙවිලා යනවා පැය දෙකක්. කියන්නේ ලොකු වෙලාවක් නෙමෙයි. වෙලාව ඇතුළත ඔයාගේ උපරිමය කරන්න ඕනේ. ආපහු හැරෙන්න බෑ. අන්තිම දවස් ටිකේ ඔයාට පුළුවන් නම් පොඩ්ඩක් වෙලාව ගන්න. ඔයාටම වෙලාව ටිකක් දීලා බලන්න මම මොනවද කරන්න. මම දැන් එක්සෑම් එකට ලාස්ට් චුට්ටක් කල්පනා කරලා බලන්න. එතකොට ඔයාලට මගේ ඇතුළේ තිබ්බ දේවල් මතක් වෙයි. දේවල් පහ තමයි මට කියන්න ඕනේ උනේ. මම හිතනවා ඔයාලා මේ දේවල් ටික කරලා බලයි කියලා. මේ දවස් ටිකේ වෙලාව පරිස්සමෙන් පාවිච්චි කරන්න. ඩිමෝටිවේට් වෙන්න එපා. පරිස්සමෙන් වැඩ ටික කරන්න. ලෙඩ වෙන්නත් එපා. කොහොම හරි මේ දවස් ටිකේ ක්ලාසස් එහෙම නැත්නම් මාස්ක් එකක් දාගෙන හරි යන්න වෛරස් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද මේ දවස්වල ලෙඩ වුණොත් ඒක ගොඩක් ඩිෆෙක්ට් වෙනවා. දන්නවා ඉතින් නිදිමත වෙනවා වැඩි. කොහොමත් මහන්සි. ඉතින් ලෙඩ වුණොත් තවත් මහන්සි වැඩි. ඒ හින්දා පරිස්සම් වෙන්න. නිදා ගන්න තු වැඩ කරන්න බෑනේ. පැය පහමාරක් හයක්වත් අඩුම නිදා ගන්න. මොකද ඒක ඊළඟ දවස්වල කරන වැඩ ටිකට බලපානවා. ඊළඟට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලා මේ වෙනකොට හොඳ වැඩ කරගෙන ඇති කියලා. ඉස්සරහටත් ඒ විදිහට කරගෙන යන්න. අන්තිම දවස් ටිකේ වැඩ කරන්න ඕන විදිය. ඒ කියන්නේ අන්තිම දවස් 24 21 ඔය වගේ තමයි අන්තිම සති ටික වැඩ කරන්න ඕන විදිය ගැන මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. මම ආපහු කිව්වොත් මට කියන්න තියෙන ඒ ටිකම තමයි. මමත් වැඩ කරේ ඒ විදිහට. ඒක ටීචර් කෙනෙක් කියලා දීපු ක්‍රමයක්. ඒක ගොඩක් ඉෆෙක්ටිව්. මමත් ෆස්ට් ට්‍රයි එකේ ඒකට ලියනකොට මට දැන් අන්තිම දවස් ටිකේ කරන්න ඕන විදිය ගැන නිකන් අදහසක් තිබුණේ නෑ දැන්. ඔන්න බයොලොජි තියෙනවා මුලින්ම මම බලන්න ඕන ඊට කලින් දවසේ සතියක් විතර ඉඳන් බයොලොජිද. ඒකට මම අන්තිම සතියෙන් බලන්න ඕනේ බයොලොජිද. නැත්නම් අනිත් සබ්ජෙක්ට්ස් බලන්න ඕනද. ඔහොම හිතා ගන්න බැරුව ඉන්න වෙලාවක තමයි ওই ක්‍රමය මටත් හම්බ වුණේ. ඉතින් ඒක ගොඩක් වටිනවා. මට ඒක ගොඩක් උදව් වුණා. මම හිතනවා ඔයාලටත් ඒ ක්‍රමය උදව් වෙයි කියලා. ඉතින් මම මේ වීඩියෝ එක මෙතන මෙන්ෂන් කරලා තියන්නම්. ඒක බලන්න. ඒක මම ගිය අවුරුද්දේ A level දියන ළමයින්ට දාපු එකක්. ඉතින් ආපහු කිව්වොත් මට ওই ටික තමයි කියන්නේ. ඉතින් මම හිතනවා ඒක ඔයාලට යූස්ෆුල් වෙයි කියලා. ඔයාලගේ එක්සෑම් වලට කලින් මට ආපහු වීඩියෝ එකක් දාන්න බැරි වෙයි මේ අවුරුද්දේ ලියන අයට. ඉතින් ඔයාලා හැමෝටම good luck. ඔයාලා මහන්සි වෙලා තියෙනවා. ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. එහෙනම් හොඳට පේපර් එක ලියන්න. මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම හොඳට වැඩ කරන්න පුළුවන් වෙන්න කියලා. පාඩම් කරනකොට කම්මැලි හිතෙන්නයි, නිදිමත වෙන්නයි එපා කියලා. ෆුල් වුණා නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තව මේ වීඩියෝ එක යූස්ෆුල් වෙයි කියලා හිතන කෙනෙක්ට share කරන්න අමතක කරන්න එපා. Thanks for watching. See you in the next video. Bye.